ආයුබෝවන් යාළුවනේ. ඉතින් අදත් අපේ YouTube channel එකට එන කට්ටිය හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි ඔය කට්ටියට කියන්න හදන්නේ වෙන තැනක එක්ක අතරමං වෙලා තනියෙන් ඉන්න පරවියෙක්ව අපේ පරවිය දාලා බස්ස ගන්න විදිය තමයි. ඉතින් මම අද ඔය කට්ටියට කියලා දෙන්න යන ක්‍රමයට බස්ස ගත්ත පරවියෙක් තමයි මේ ඉන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔය කට්ටිය මුලින්ම පරිවි දෙන්නෙක් ෂුවර් කරා ගන්න ඕනේ. ඒ පරිවි දෙන්න පෙයාර් වෙලා නැති කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි වෙන්න ඕනේ. ඉතින් ඒ පරිවි දෙන්න කිලෝමීටර් 2ක් විතර දුර ගිහිල්ලා අතෑරියත් ඔය කට්ටිය ගෙදර එන තරමට ඔය කට්ටිය ෂුවර් කරා ගන්න ඕනේ. ඒකට පොඩි ට්‍රේන් එකකුත් දෙන්න ඕනේ. ඔය කට්ටිය දවසින් දවස මීටර් 50 වගේ දුර අරන් ගිහිල්ලා දාන්න. ඒතකොට පරිවි ආවොත් ඉතින් කිලෝමීටර් 2ක් තරම් ෂුවර් කරා අරගෙන මේ පරිවි දෙන්න තියාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තනි වෙලා ඉන්න පරිවියෙක් අපි දන්නේ නැහැ කුරුල්ලෙක්ද කිරිල්ලෙක්ද කියලා. ඒ හින්දා තමයි මං කිව්ව කට්ටියට කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි මේ දෙන පෙයාර වෙලා ඉන්න බෑ. ඉතින් එතන ඉන්නේ කුරුල්ලෙක් නම් කිරිල්ලිගේ පස්සෙන් එනවා. කිරිල්ලියක් නම් කුරුල්ලගේ පස්සෙන් එනවා. ඉතින් එහෙම ෂුවර් කරාගත්ත පරිවි දෙන්න සමහරු නම් අරන් ගිහිල්ලා අතේ අරන් ගිහිල්ලා ඉතින් අතහරිනවා. එතකොට පරිවි දෙන්න උඩ ගිහිල්ලා ඒ කට්ටිය ආයෙත් ගෙදර. එතකොට ඒ පරිවි එන්නේ මේ පරිවි දෙන්න පස්සෙන්. මොකද ඔය කට්ටියට ගොඩක් මේ වැඩේට ටයිමින් පරිවි යොදා ගන්න බෑ. ටයිමින් පරිවින්ගේ පස්සෙන් මොකද නෝමල් පරිවියෙන් නැති හින්දා. ඉතින් ඔය කට්ටිය කොමන් නිකන් නෝමල් ආරයක් අරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ඔය කට්ටිය පරිවි දෙන්නව පෙට්ටියකට දාන ගිහිලා තමයි එතනින් අතහරින්න ඕනේ. ඉතින් පෙට්ටියකට දාන ගිහිල්ලා එතනින් අතහැරපුවාම ඒ පරිවි දෙන්නක් ගිහිල්ලා ඒ පරිව ඉන්න තැන වහනවා. ඊට පස්සේ අපි පරිවි හන්දාවට අපේ ගෙදර එනකොට ඒ පරිවියත් අපේ පරිවි පස්සෙන් එනවා. ඉතින් මම ඔය කට්ටියට කියලා දුන්න ක්‍රමයට අදගත්ත පරිවිය තමයි මේ. ඉතින් පෙස් මෙතනින් අපේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව ලයික් කරන්න, මේ වීඩියෝ එක හැකියදයක් ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න.